ඉඩම හොයාගත්තම අපි සල්ලි තවන්න එතන ගෙවල් ටික හදාගන්න. අලුත් ගෙදරක යන්න බලාගෙන ඉන්නකොට. ඉතර කාලෙකට අපි ජනාධිපතිතුමා දැකලා නැහැ. මේ පාර තමයි අපිට වාසනාවට ලැබෙන්නේ. කටින්න පුළුවන්. වතාවක් අපි මේ කඳවුරු ගත කළා කියනවා. දැනට ආදී අවදානම් කලාපයක් හැටියට අපි දෙතින් යන දාලා තියෙන්නේ. පවුල් 56ක් ඉන්නවා ජනාධිපතිතුමා. මේ ඔක්කොම එතනද? ඔව්. පාඩම් කරපොයි. ආදායම් මාර්ග ජීවත් වෙන්නේ. මම වැඩසේ. කොහෙද? අනිත් අය මොනවද කරන්නේ? කුලි වැඩ කරනවා. එදාට වැඩ කරන එක තමයි. අපේ තියෙන එකම සැලසුම ඉඩමක් ලබා ගන්න එක තමයි. ඒතර ආපහු පදිංචි වෙලා යන්න බෑ එතන. යන්න බෑ එතන. ඔව්. ස්ථීර විසඳුමක් හොයාගන්න ඕනේ නේද? ආයෙත් එන්ට යනවා. ආයෙ වැස්සක් ආපුවාම එනවා. ඒක තේරුමක් නැහැ නේද? දැන් අපි දිසාපුතුම කියන ඉඩමක් හොයාගන්න පුළුවන් නේද? ඔව්. ඉඩම හොයාගත්තම අපි සල්ලි තවන්න එතන ගෙවල් ටික හදාගන්න. මට කියන්නක අවශ්‍ය ප්‍රමාණය අපි ඒක විසඳලා දෙන්න. අලුත් ගෙදරක යන්න බලාගෙන ඉන්නකොට. ඔව්. මේ ඉතර කාලෙකට අපි ජනාධිපතිතුමා දැකලා නැහැ. මේ පාර තමයි අපිට වාසනාවට ලැබෙන්නේ. කටින්න පුළුවන්. මේ පාරට අපි කඳවුරේ අවුරුද්දක් හිටියා. අවුරුද්දක් යන්න මේක තාපව. ඔව් ආයෙ යන්න කිව්වා. ඒක කවුරුත් ඇවිල්ලා බැලුවේ නැහැ සර් අපිදී. අනවසර ඉඩම කියලා අපි පවුල් 35ක් ඉන්නවා. මෙච්චර කාලෙකට කවුරුත් තාවේ නැහැ. මාසෙකට සැරයක් වැස්සක් යට වෙනවා. මේ සැරේ සම්පූර්ණ යට වෙනවා. කරුණාකර ඔබට බුදු බලවත් ඒ ඉක්මනට පුළුවන් තරම් කොයි හරි දෙයක් හදලා දෙන්න. ගෙවල් ටික හදලා දෙන්න ජනයිපති. අපි ළමයිගේ අවශ්‍ය වෙන බහඬ පොත්පත් පිළිදී ගන්න රුපියල් 25000ක දීමනාවක් දෙන්න තීරණය කළා තියෙනවා. ඒක ඉක්මනින්ම ලැබෙයි. හරිද? ඊට පස්සේ අපි ඕගොල්ලන්ට ඒ ඉන්න තැනට යන්න බැරි නම් අපි මාසෙකට ගෙවල් කුලියක් ගෙවන්නම්. ඒතර නේද? වයර්තනක් හොයාගෙන ආරක්ෂිත තැනකට යන්න එපානේ. ආපහු එතෙන්ට ගිහිල්ලා බෑ. ඒතර අපි తాවකාලික දීමනාවක් දෙන්නම්. ඊට පස්සේ ප්‍රශ්නේ සම්පූර්ණ විසඳන්න. හරි එහෙනම්. රටේම කරන්න එපා ඒක නේද? අපි කවදද කරන්න බෑ සිටුේෂන් එක දන්නවනේ. සාහනයක් සැලසෙන විදියට අපිත් ඒකට උදව් කරන්න. ඒ විදිහට ජනාධිපතිතුමා අපිට දෙන සහයෝගයට අපි ගොඩාක් ගරු කරනවා. ටීම් එකක් විදිහට මෙතන එන හැමෝම වෙනුවෙන් මම කතා කරන්නේ. and thank you so much මෙතනට ඇවිල්ලා අපිව බලලා යන එකට.